ශුද්ධාත්ම බලයෙන් පිරීමත්ය. ඔබ කිතුණුවෙක් ලෙස ශුද්ධාත්මයණන් වහන්සේ ක්‍රියා කරන ආකාරය ගැන දැනුවත් විය යුතුයි. එසේම සාතන්ද දෙවියන් වහන්සේව කොපි කරනු ඇත. ඒ ආකාරයටම ක්‍රියා කරනවා ඇත. ශුද්ධ බයිබල සම්පූර්ණයෙන්ම අනාගත වාක්‍යයෙන් පිරි ග්‍රන්ථයකි. අනිත් ආගමික මතවලට වඩා ශුද්ධ බයිබලයේ මිනිසෙක් මේ පොළොවේදී නිමා කළ යුතු සේවාවක්, මෙහෙයක්, පැවරුමක් තිබේ. උදාහරණයක් ලෙස යේසුස් වහන්සේගේ ජීවිත කතාව අනාගත වාක්‍ය සඵල වීමකි. උන්වහන්සේගේ සේවය, මරණය හා උත්ථානය මනුෂ්‍යයට සදාකාල ජීවනය ලැබීම මෙමගින් සිදුවිනි. ඔබ ශුද්ධාත්මයණන් වහන්සේ සමග බලවත් සම්බන්ධකමක් ගොඩනැගීමෙන් තුළ දෙවියන් වහන්සේගේ සැලැස්ම, ගැඹුරු කාරණා ඔබට තේරුම් කරගත හැකිය. ඔබ යම් කාරණයක් ගැන තැවෙන්නේද? දේව කැමැත්ත කුමක්දයයි ඔබ සොයන විට ශුද්ධාත්මයණන් වහන්සේ ඒ කාරණාවේදී යහපත්කමත්, කරුණාවත්, මඟ පෙන්වීමත් අපට දෙනසේක. ශුද්ධාත්මයණන් වහන්සේ අප කියන දේ අස අපේ සිතුවිලි දැනගෙන සත්‍ය අසත්‍යතාවය කුමක්දැයි එළිදරව් කරනසේක. එසේම එමගින් අනාගතයේ සිදුවන්නේ කුමක්දැයි කාරණා එළිදරව් කරනසේක. දේව සැලැස්ම තුළ මනුෂ්‍යයට හිමි උරුමයන් හා සම්පත්, කැඳවීමේ අරමුණ හා කැඳවීමේ බලවත්කම ශුද්ධාත්මයණන් වහන්සේ විසින් අපට එළිදරව් කරනවා ඇත. ඔබගේම මුඛයෙන්ම අනාගත වාක්‍ය කීමත් ඒ සඵල කර ගැනීමේ හැකියාව තිබෙන බව ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද ආත්මික දේව මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ සැලැස්ම එළිදරව් කිරීමේ හැකියාව තුළින් අනාගත වාක්‍ය කීමේ හැකියාව ලැබේ. අන්තිම කාලයේදී ශුද්ධාත්මයණන් වහන්සේ සියලු කිතුණුන් පිට වැගිර එමගින් ප්‍රොපෙත වාක්‍ය, අනාගත වාක්‍ය කීමේ හැකියාව ලැබේ. එවිට ලංකාව පුරාවද ප්‍රොපෙතවරුන් පිරී යනු ඇත. සමහර ආත්මික සභාවන් මායා බලයත්, මනස කියවීමේ හැකියාව බලයත් යොදාගෙන අනාගත වාක්‍යයන් මනුෂ්‍යයන්ට ඉදිරිපත් කරයි. එය නිවැරදි නොවේ. කෙසේද බොරු අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නන් හඳුනාගන්නේ? ඔබට අනාගත වාක්‍යයක් අවශ්‍ය නම් මුදල් වපුරන්නයි කී විට ශුද්ධාත්මයණන් වහන්සේ මුදල් මත ක්‍රියා නොකරන සේක. දෙවියන් වහන්සේට පසු තමා ශුද්ධවන්තයෙක්යයි මනුෂ්‍ය හමුවේ කියාපෑම. බයිබල් පාඨ අරගෙන තම සතුරන්ට ශාප කරන්නට උගන්වන අය. නමුත් ශුද්ධාත්මයණන් වහන්සේ ප්‍රේමයේ ආත්මය වේ. නූල් කැඩීම, ලුණු ආලේප කිරීම, ලේන්සු ලබා දීම, එක් පානි වර්ග බීමට ලබා දීම මේවා මායා සතුරුකමක් වේ. කිතුණුව එක් ඍතු තුලින් ගමන් කරන විට අරමුණද වෙනස් වේ. නමුත් දෙවියන් වහන්සේ නියම කරන ලද ගමනාන්තයේ අරමුණ හා පරමාර්ථය කිසිදා වෙනස් නොවේ.